අයිබෝවන් ඔයි මහත්තුරුනි සාමාන්‍යයෙන් දැන් අවුරුදු 3ක ඉඳන් මතක ඇති කාලයක දැන් මාත් එක්ක බලන් හිටියා මාස් කන්නට ගෝයන් වල කහවීම වැඩි. කහවීම වැඩි. හැබැයි ඒ කුඹුරම යල් කන්නේදී කිසිම ලෙඩක් නැහැ. හොඳට වැඩෙනවා. ඉතින් ඒකට මූලික හේතු කාරණා අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්ත කාරණා දෙකක් බෙහෙවින්ම බලපාන කියලා හිතනවා. මොකද දැන් මේ දවස්වල සීතලව හිතන්නකෝ. පාට්ටෙට සීතලයි. උතුරු මැදට නිකන් සීතල කලාපය වගේ. පොළොන්නරු අපේ කලාපයේම හරි සීතලයි. උෂ්ණත්වය සේසංශක 20වත් 20 30 වගේ අතර තමයි යවෙන්නේ. දවල්ටත් උෂ්ණත්වය සෑහෙන අඩුයි. අපි විතර ඉගෙනගෙන තියෙන පොඩි කාලේ සරල ක්‍රියාවලි දෙකක් සාකවල උත්සේදනයයි ප්‍රභා සංශ්ලේෂණයයි. ඒ දෙකට වැඩිපුර ඕනේ ආලෝකය. ආලෝකය ඕනේ. එතකොට ඒ කියන්නේ හිරු එළියයි උෂ්ණත්වයයි වැඩිපුර ඕනේ. ඔය දෙකේ ක්‍රියාවලිය වැඩි වෙන්නේ. හිතන්නකො සරල උත්සේදනය. උත්සේදනය වුණොත් තමයි කියන්නේ මේකෙන් මේ විදිහට පිට වුණොත් තමයි මෙහෙන් ගන්න ඒ ක්‍රියාවලියක් එන්නේ. සරල ක්‍රියාවලිය. ඉතින් ඒ ක්‍රියාවලිය අඩපණ වෙනවා හිටිනවා කියලා මේ දවස්වල අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද මේ සීතලත් එක්ක. අපිට උනත් වැඩිපුර සීතලක් වුණොත් දාඩිය පිට වෙන්නේත් නැහැ. අපේ ඇඟත් නිකන් එක තැන වගේ තියෙන්නේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. මේ ශාක විශේෂයෙන් වී ශාකයට. ඉතින් එතකොට අපි කොච්චර පොහොර යෙදුවත් ඒවා උරා ගැනීමේ හැකියාව යම් මට්ටමකට හෝ අවහිර වීමක් වෙනවා. ඒ ක්‍රියාවලි දෙක හරියට සිදු වෙන්නේ නැති උත්සේදනයයි ප්‍රවාහ සංශ්ලේෂණයයි. ඒ ගැන මම මතක් කරනවා. ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අපි අනිවාර්යෙන් තෙල් පොහොර යොදන්න කලින් පොඩ්ඩක් හිතලා අවු වැටෙන දවස් දෙක තුනක් බලලා පොඩ්ඩක් පොහොර ටිකක් යොදන්න පුළුවන් නම් කල්පනා කරලා ඒ ටික යොදන්න කියලා මතක් කරන ගමන් මේ කුඹුරකට ආව ගැන කියද්දි මතක් වුණේ මේකත් සඳහන් කරන්න. කුඹුර ගෝයන් කහවීම වැඩියෙන් බලන්න පුළුවන් අපට වටපණු හානිය. වටපණු හානි වුණාම කහ වෙන්න ගන්නවා. එතකොට පත්‍ර මයිටාවන්ගේ හානිය. පොටෑසියම් ඌනතාව. එතකොට නයිට්‍රජන් අඩු වුණාම ඉතින් ඒ සිද්ධිත් එක්ක කහවීම අපිට වැඩිපුර බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ කුඹුරේ තියෙනවා මේ වටපණු හානිය වලට මූල ගැටි පේන්නේ නැති හොඳට වටපණු හානිය. මේ එකම කුඹුරේ මේ උඩලියද්දේ මේ කහ වෙලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති කුඹුරේ කහවීම. එතකොට ඒ කහවීම මුලින් බලපුවා හිතන්නේ මොන හරි පොහොර ප්‍රමාණයක් ඇදලා තියෙන්නේ. ඉතින් මේ මහත්තයා ওই මහත්තයා යූරියා ටිකයි පොටස් ටිකයි නිර්දේශ විදියට ඊට ටිකක් වැඩිපුර දීලා තියෙනවා. නමුත් කහවීම එයාට හිතා ගන්න බැරුණා. දැන් ඇවිල්ලා අපි බලලා බැලුවා මේ කහවිච් එකේ ගැලෝපි එක මේ වටපණු අපිට හොඳටම බලන්න පුළුවන් වටපණු හානි. පේනවනේ. එතකොට ගොයම කහ වෙලා සාමාන්‍ය කූරු ගහලා වගේ හැදෙන්නේ නැතුව එක තැන තියෙනවා ලොක් වෙලා. හොඳම උදාහරණේ ඊට පල්ලෙහා ලියද්ද මේ ලියද්ද මේ ලියද්ද මේ මුල් ටික මේ පේනවනේ. දැන් දවස් 45කට ආසන්න. ඒ මුල් ටිකයි ගහයි හොඳට තියෙනවා. ඒකේ අර කියන මූල ගැටි නෑ අපර බලා ගන්න. මේ එකම කුඹුරේ උඩ ලියද්දේ යට ලියද්දේ වෙනස. ඉතින් ඒ හින්දා ගොවි මහත්තුනි වල පරීක්ෂාකාරී වෙන්න මෙහෙම වටපණු හානිය තියෙන නිර්දේශයක් තියෙන කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අක්කරයට ඇබමැක්ටින් කැට කිලෝ 20ක් යොදන්න කියලා ඒ නිර්දේශය. මේ තමා දැන් අපේ දෙපාර්තමේන්තුවේ හදලා තියෙන්නේ. එතකොට නිකන් කහ වුණා කියලා කලබල වෙන්නේ නැතුව මේ වගේ ගලවලා බලලා තීරණය කරන්න මොකද කරන්න ඕනේ කියලා. නැවතත් මතක් කරනවා අපි මේ උෂ්ණත්වයේ අඩුකම, හිරු එළිය අඩුකම, සීතල වැඩිකම සලකලා බලලා මේ තෙල් පොහොර යොදින එකත් ගැන පොඩ්ඩක් හිතන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ ගැනත් අපි කතා කරමු. එහෙනම් බොහොම ස්තුතියි.